කොහොමද යාළුවනේ කලින් වීඩියෝ වල පොරොන්දු වුණා වගේම අදත් වීඩියෝ එකකින් මම ආවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඩිජිටල් මාකටර් කෙනෙක්ට තියෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම් සහ ඩිජිටල් මාකටිං වල අනාගතේ කොයි වගේද කියලා. මුලින්ම අපි බලමු ඩිජිටල් මාකටර් කෙනෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි අපි අපේ ෆලෝවර්ස්ලා කොහොමද හරියට අඳුරගන්නේ කියලා. සමහරක් වෙලාවට ෆේක් account වලින් එහෙම නැත්නම් වෙන කම්පැනි වලින් අපේ බ්‍රෑන්ඩ් නේම් එකට යම්කිසි හානි කරන්න යම් දේවල් කරන්න පුළුවන්. මේ ඩිජිටල් මාකටිං ලෝකේ අනිවාර්යයෙන්ම ඒක තියෙන දෙයක්. ඔයාලත් අත්විඳලාත් ඇති. ෆේක් account වලින් එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඇත්තටම කවුරු හරි ධම්මලා හරි කියන්නේ ෆේක් account නෙමෙයි real human active accounts වලින් සමහරලාට එක post දාන්න පුළුවන් report කරන්න පුළුවන් එක දේවල් අපි ඒක අඳුර ගන්න ඕනේ. ඒක challenge එකක් ඇත්තටම digital marketer කෙනෙක්ට තියෙන. ඉතින් ඒකට අපිට පුළුවන් අපි දාන reel එකට හරි post එකට හරි මොකක් හරි එකකට comment කරලා තියෙන විදිහ බලලා තමන්ගේ experience එකෙන් අපිට ඒක හරියටම දැනගන්න පුළුවන්. මොකද සමහරු ඉන්නවා ඇත්තටම ප්‍රොඩක්ට් එකේ යම්කිසි අඩුපාඩුවක් හරි ඒකේ තියෙන හොඳ දෙයක් ගැන කමෙන්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම සමහරලාට හිතාමතාම යම් කැම්පේන් යනවා. ඒ ප්‍රොඩක්ට් ඔක්කොම මිනිසුන්ගේ හිත් වලින් අයින් කරන්න රිපෝට් කරනවා. එහෙම නැත්නම් බෑඩ් කමෙන්ට්ස් දානවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. ඒක හරියටම දැනගන්න ඕනේ. ඩිජිටල් මාකටර් කෙනෙක් කොහොමද ඒක තේරුම් ගන්න කියලා. ඒක ඇත්තටම ඩිජිටල් මාකටර් කෙනෙක්ට තියෙන ලොකු අභියෝගයක්. අනිත් කාරණාව තමයි අපේ ඇක්චුවල් ෆෑන් බේස් එක අපේ ඇක්චුවල් ෆලෝවර්ස්ලා කවුද කියලා හොයාගන්න එක. අපි පෝස්ට් එකක් දාපුවම කොච්චර ලයික්ස් ආවක් ෂෙයාර්ස් ආවක් අපි අඳුර ගන්න ඕනේ මේ ඇත්තටම අපිත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නේ කොච්චර පිරිසක්ද කියලා. සමහරවිට අපේ පේජ් එක 1000ක් ලයික් කරලා තියෙනවා කියලා හිතන්නකෝ. පෝස්ට් එකක් දාපුවම 500ක් 600ක් ලයික්ස් ෂෙයා එනවා කියලා බලන්න හිතන්නකෝ. ඒ වුණාට අපි ඒක හරියටම ෆලෝ කරලා බලන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එක අපේ පෝස්ට් එක ලයික් කරන ෂෙයා කරන ප්‍රමාණය කමෙන්ට් කරන ප්‍රමාණයත් එක්ක කී දෙනෙක් අපිත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නවද කියලා. මම කලින් කතා කරා වගේ සමහරලාට කමෙන්ට් ගොඩාක් තිබ්බට සමහරට ඒවා තියෙන්නේ අපිව හැල්ලුවට ලක් කරලා එහෙම නැත්නම් බෑඩ්ස් කමෙන්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නෙගටිව් මයින්ඩ්සෙට් එකක් ඇති වෙන විදිහට දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි අපේ පෝස්ට් ෂෙයා වෙලා තියෙන ප්‍රමාණය ෂෙයා වුණාට අපි ඒවත් යම්කිසි විදිහකට සලකා බලන්න ඕනේ. ඇත්තටම අපිට වැඩදායි. ඒ කියන්නේ පෝස්ට් එක බලලා විතරක් බෑනේ. එයාලා අපේ භාණ්ඩය හෝ සේවාව පර්චේස් කරන්නත් ඕනේ. ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක අනිවාර්යයෙන්ම පර්චේස් කරන්න පුළුවන් මට්ටමක නම් ඇයි අපිට ඒගොල්ලොන්ට ඒක කරව ගන්න බැරි වුනේ කියන එක අපි බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක සාර්ථක නැත්නම් අපි අපේ ෆලෝවර්ස්ලාගෙන් අපි ගන්නවා ෆීඩ්බැක් එකක් මේගොල්ලෝ කොයි මේගොල්ලන් ඉන්ටරෙස්ටිං කොහොමද මේගොල්ලොන්ගේ ඒජ් ගැප් එක කොහොමද කියලා ඒජ් ගෲප් එක කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒක එක්ස්පීරියන්ස් කරලා අපි ටාගට් කරන බූස්ට් කරනකොට ඒ ටාගට් ඔඩියන්ස් එක එහෙම නැත්නම් ඒජ් ගැප් එක කොහොමද තියෙන්නේ කියලා අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඊළඟට වැදගත් කාරණාව තමයි අපි මේ සෝෂල් මීඩියා යූස් කරනකොට විවිධ අධ්‍යාපනික මට්ටම් සමාජ මට්ටම් සංස්කෘතීන් වල ඉන්න කට්ටිය තමයි මේවා පාවිච්චි කරන්නේ. එතකොට සමහරක් වෙලාවල් වලට අපි දැන් මේ හදන පෝස්ට් එක හැමෝටම ගෝචර වෙන්නේ නැති වෙන්න පුළුවන් අපේ භාෂාවෙන් කියනවා නම්. සමහර ඒවා තියෙනවා ඒක අපේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි එයාට උවමනාවක් තියනවා වුණත් ඒක ඉදිරිපත් කරලා තියෙන දාලා තියෙන ෆොටෝස් එහෙම නැත්නම් ලියලා තියෙන ඒ අකුරු වල යම්කිසි මොනවා හරි තියෙනවා නම්
ඒ කියන්නේ ලියලා තියෙන විදිහ අනුව එයාට ඒක අර අවශ්‍යතාවය තිබ්බත් අර ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද ඒක අර Tamanට ගෝචර නැත්තම්. එහෙම ගැටලුවක් තියෙනවා. ඒකට එක උදාහරණයක් මම මෙහෙම කියන්නම්. ඉස්සර අපි අහලා තියෙනවා කතාවක් විහිළුවට කියන කතාවක්. ඇත්තටම උනාද දන්නේ නැහැ. අර චිත්‍රපටියක් තිබ්බා කියන මේ දැස කුමටද කියලා. ඒක අනිත් පැතිවල හොඳට ප්‍රදර්ශනය හොඳට තිරගත වුණාලු. නමුත් ඔය ගාල්ල මාතර පැත්තේ ඒක හරියට තිරගත වුණේ නැහැලු. පස්සේ ඒකේ ප්‍රචාරක කටයුතු කරන කට්ටිය ඒක වෙනස් කරාලු. ඒ ගාල්ල මාතර පැත්තේ භාෂාව විදිහට මේ දැස මක්කටයි කියලා. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ Tamanට ගෝචර විදිහට තමා ගෝචර වුණොත් තමා ඒකට ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මේ දැස කුමටද කියලා ඒක වැඩි ඉතින් ඒගොල්ලෝ කෙයා කරලා නැහැ. ඒගොල්ලෝ නිතරම පාවිච්චි කරන වචන යූස් කරලා තමා මේ දැස මක්කටයි කියලා. ඉතින් එහෙම කතාවක් කියනවා මේ ඇත්තද බොරුද දන්නේ නැහැ. විහිළුවට එහෙම කතාවක් කියනවා. නමුත් ඒකේ ගණ්ඩ පණිවිඩයක් තියෙනවා. මිනිස්සු තමන්ට ගෝචර හුරු පුරුදු වචන රූප සමහරට ශබ්ද තමා ග්‍රහණය කරගන්නේ. ඉතින් ඒකින්ද සමහරලාට මෙහෙම වෙන්නත් පුළුවන්. ඔයා හදන පෝස්ට් එක නැත්නම් ඔයා හදන රීල් එක මොකක් හරි එකක් ඒක පොදුවේ ඔයා පබ්ලිෂ් කරපුවාම සමහරලාට ඒක අවශ්‍යම ඉන්න පුද්ගලයෙකුට ඒක දැක්කම එච්චර අපි කියන්නේ එච්චර ගාණක් නැහැ, කිසි ලල් එකක් නැහැ ඒකේ. නමුත් ඒකම සමහරක් වෙලාවලට තමන්ගේ ඒ ප්‍රොඩක්ට් එකම ඒ පින්තූරෙම දාලා වෙන විදිහකට දැම්මොත් එහෙම සමහරට අර ගණන් ගත්තේ නැති කට්ටිය ඒක ටච් කරන්න පුළුවන්. අර මං ගත්ත ඉස්සලා ගත්ත උදාහරණ වගේ. එහෙම නැත්තම් තව එක කපටි වැඩක් කරනවා සමහරු. එකම ප්‍රොඩක්ට් එක නැත්නම් එකම සර්විස් එක এডুকেෂන් ලෙවල් එකක් එහෙම නැත්නම් ඒක තත්ත්වයක හිතන පතන එහෙම නැත්නම් ඒ සමාජය තරාතිරම ඉන්න කට්ටියට රීච් වෙන්න එක විදිහකට කරනවා. අනිත් අයට ටිකක් නෙගටිව් මාකටිං පැත්තට පොඩ්ඩක් බරව එකම ප්‍රොඩක්ට් එක ඒ වෙන විදිහකට පබ්ලිෂ් කරනවා. හැබැයි මේ එකම ප්‍රොඩක්ට් එක පොසිටිව් නෙගටිව් කරන්න බෑ. මොකද සමහර ප්‍රොඩක්ට් තියෙනවා දැන් හිතන්නකෝ පවුඩර් රෙඩ් එකක් කියලා පවුඩර් එකක් කියලා පොඩි ළමයි ගන්න පවුඩර් එකක් එහෙම පොඩි ළමයි නෙමෙයි සාමාන්‍යයෙන් පවුඩර් එකක් සෙන්ට් එකක්. ඉතින් ඕක පොසිටිව් නෙගටිව් දෙකටම ගන්න බෑනේ. අන්න ඒ වගේ. එහෙම නැත්නම් හිතන්නකෝ මොකක් හරි මේ බාම් එකක් කියලා. බාම් එක පොසිටිව් නෙගටිව් දෙකටම දාන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ. ඉතින් සමහරලාට එකම ප්‍රොඩක්ට් එක එක এডুকেෂන් ලෙවල් වල ඒක අපි කියන්නේ කොටිම එක එක මානසික මට්ටම් වලට ගැලපෙන විදිහට අපිට ඒක යූස් කරන්න පුළුවන්. මොකද ඩිජිටල් මීඩියා වල ලොකුවට එකම ප්‍රොඩක්ට් එකට ඇඩ්වර්ටයිස්මන්ට් දෙක තුනක් සල්ලි වියදම් කරලා හදන්න ඕනේ නැහනේ. ලක්ෂ ගාණක් වියදම් කරලා මෑස් මීඩියා වල දානවා වගේ ටීවී කමර්ෂල් වගේ කරන්න තියෙන්නේ පෝස්ට් එකක් අලුතෙන් හදන එක විතරයි. ඉතින් ඒකත් එක අභියෝගයක් සහ ඒක සමහරට ඒක යම්කිසි උපක්‍රමයක් විදිහට ගන්නත් පුළුවන්. අවසාන වශයෙන් ඩිජිටල් මීඩියා වල අනාගතය. ඩිජිටල් මාකටිං වල අනාගතය ගැන කතා කරනවා නම් ඩිජිටල් මාකටිං වල අනාගතය අපිට මෙන්න මේ සීමාවෙන් ඉදිරියටයි මේ සීමාවෙන් ඉවර වෙයි කියලා කියන්න බෑ. මොකද මේක පුළුල් ශාස්ත්‍රයක පැතිර යනවා. ඉඩම් කඩම් විකුණන ඒවා වාහන ඊට පස්සේ ඖෂධ සමාගම ඖෂධ රෝහල් ආහාර නවාතැන් උදාහරණයක් විදිහට ගිනි නිවීම සේවා පවා හැම ශාස්ත්‍රයක්ම මේ ඩිජිටල් ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඩිජිටල් ඒ හැම කම්පැනි එකම වගේම ඩිජිටල් මාකටර් කෙනෙක් ඉන්නවා. ඉතින් දැනට සමහර ආයතනවල ඩිජිටල් මාකටිං කරන්න දෙන්නෙක් තුන් දෙනෙක් වගේ රස්සාවල් කරන ආයතනක් තියෙනවා. පුද්ගලයෝ රස්සාවල් කරන ආයතන තියෙනවා. ඉදිරියේදී මේක එක පුද්ගලයෙකුට පමණක් සීමා වෙයි. ඒකත් අර ඩිරෙක්ටර් බෝඩ් එකෙන් එයාට ඕඩර් එකක් දෙනවා මෙන්න මේ දේ වෙන්න ඕනි කියලා. අර රෙස්පොන්සිබිලිටි එක බාර ගන්න විතරක් පුද්ගලයෙක් පත් කරන තත්යකට එන්න පුළුවන්. මොකද අපේ හැමදේම දැන් එන්න සරල වෙනවා, ලේසි වෙනවා. මගේ අත්දැකීම අනුව මම දකින විදිහට මේ ඩිජිටල් මාකටර්ස්ලාට තියෙන පළමු අපි කියන්නේ ජොබ් එකට තියෙන ලොකුම බලපෑම තමයි මේ සෙල්ෆ් කෙයා ඇප් එක.
දැන් self care app එක නිසා customer care agentලට තියෙන වැඩවල අපි කියන පරිමාව ටිකක් අඩු වෙලා තියෙන්නේ. කියන්නේ customer care agent කෙනෙක්ට එහෙම නැත්නම් cashier එකක ඉන්න කෙනෙක්ට එන වැඩ ප්‍රමාණය work load එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඒක දැන් එන්න zero කරන්න තමයි මේ self care app එක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක මේ මගේ පුද්ගලික දැක්ම අත්දැකීම් මත තමයි කියන්නේ. මොකද self care app එකෙන් බොහෝ දේවල් කරගන්න පුළුවන්. කරගන්න බැරි වුණොත් customer care agent කෙනෙක්ව contact කරගන්න පුළුවන්. අත්‍යවශ්‍යම දෙයක් තිබ්බොත් විතරයි ඒ තියෙන customer care point එකට හරි ඒ විදිහට යන්න වෙලා තියෙන්නේ. digital marketing වලත් දැන් ඒක පරිවර්තනය වෙමින් පවතිනවා. මොකද self care ad වල self care app වල advertisement play වෙනවා තමන්ගේ product සම්බන්ධව. ඉතින් එතකොට digital marketer කෙනෙක්ට තියෙන ලොකු අභියෝගයක් තමයි එයාගේ job risk එකක් තමයි මේ self care app එක. ඉදිරියේදී දැන්ටත් පරීක්ෂණ කරන් යනවා AI එහෙම නැත්නම් මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා මිනිස්සු මොනවටද වැඩියෙන්ම ඉන්ට්‍රෙස්ටිං වලට මොන වගේ දේවල් වලටද තමන්ගේ කම්පැනි එකේ තියෙන මොන ප්‍රොඩක්ට් වලටද එතකොට තමන්ගේ කම්පැනියෙන් පිට තියෙන ප්‍රොඩක්ට් වලට කස්ටමර් කොයි විදිහටද අවධානය යොමු කරලා තියෙන්නේ කිය මේ self care app එකෙන් පාව මොනිටර් කරන්න පුළුවන් කමක් අද මේ ලෝකේ apps ඔක්කොම ඩෙවලොප් කරලා තියෙන මේ විදිහට අනාගතයේදී ඩිජිටල් මාකටිං වල සීමාවක් කියන්න බෑ. ඩිජිටල් මාකටිං කරන මිනිස්සෙක්ගේ ජොබ් එකට බලපෑමක් ඇති කරන පළවෙනි ස්ටෙප් එක තමයි මේ self care app එක මම දකින විදිහට හැම ආයතනයකම හඳුන්වලා දීලා තියෙන. මේක තමයි ඉතින් තියෙන ලොකුම අභියෝගයේ ඉදිරියට ඩිජිටල් මාකටිං AI තාක්ෂණය ඔස්සේ සිදු වෙනවා. ඒක නම් ඉරහඳ වගේ ෂුවර්. ඉතින් මේවා තමයි ඩිජිටල් මාකටිං ගැන ඉතාමත් සරලව කියන්න තියෙන්නේ. මේක තමන්ගේ බිස්නස් එකට නැත්නම් තමන්ගේ රැකියාවට මේ දේවල් ගන්න කොහොමද කියලා තමන්ගේ රැකියාවත් එක්ක තමන්ට පැහැරලා තියෙන රාජකාරියත් එක්ක තමන්ට ගලප ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඒකයි මම කිසිම තැනකට වැඩිපුර ફોකස් කරේ නැත්තේ. මොකද නැත්තම් මේ වගේ ඩිජිටල් මාකටිං කියන්නේ මොනවද කියන මේ විෂය පිළිබඳ හඳුන්වලා දෙන්න යනකොට ගොඩාක් කට්ටියට වෙන කරන දෙයක් තමයි මේ ඩිජිටල් මේ අපි කියන්නේ මේ හෑන්ඩ් ෆෝන් ඔබම මේ ඩිජිටල් ලෝකෙම ඉන්න කට්ටියටම ફોකස් කරලා විතරයි ඒගොල්ලෝ ඒ දේවල් ගොඩක් උදාහරණ පවා ගන්නෙ. නමුත් මේක ඩිජිටල් මාකටර් කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටි එක රජයේ රස්සාවක් කරන එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ ඉන්න කෙනෙකුට උනත් අවබෝධයක් වෙන විදිහට තමයි මම මේක කිව්වේ. සමහරවිට කාට හරි හිතෙන්න පුළුවන් ආරක්ෂක අංශවල එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය ජොබ් එකක් කරන අපිට මොකටද මේ ඩිජිටල් මාකටිං කරන කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටි යාට තියෙන අභියෝග අපිට මොනවටද එහෙම කියලා හිතෙන්න පුළුවන්. නෑ එහෙම දෙයක් නෙමෙයි. හැමදේම ගැන අවබෝධ වෙන්න ඕනේ. මොකද ඩිජිටල් මාකටර් කෙනෙක්ට විතරක් නෙමෙයි මේ ලෝකේ මේ ඩිජිටල් මීඩියා යූස් කරනවා හැමෝම. සමහරට මේ වීඩියෝ එක බලන ඔබ ඔය තියෙන සමහරක් දේවල් වලට අනවශ්‍ය විදිහට අපේ භාෂාවෙන් කියන අහු වෙන්න පුළුවන්. Tamanට අවශ්‍ය මොකද්ද? Tamanට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවද? ඒ අවශ්‍යතාවය කොහොමද තමුන් තෝරාගන්නේ මොන දේද? එතකොට අපිට ඕන දේද හැමතිස්සම මේ ෆෝන් එකට පේන්නේ? අපිට අපි ඉල්ලන දේද හැමතිස්සම අපිට මේ ලැබෙන්නේ? ඒ කියන්නේ ඕඩර් කරපුවාම නෙමෙයි අපිට අවශ්‍ය දේද පෙන්වන්නේ. අන්න ඒ දේවල් එතකොට ගැන අවබෝධයක් දෙන්න තමයි මම මේක කිව්වේ. නැතුව මේ නිකන් හිතන්නකෝ සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට ඩිජිටල් මාකටිං කියන දේ පිළිබඳව වැදගත් වෙන්නේ නැහැ කියලා හිතන්නේ. නෑ. මේක අවබෝධي මම මේ දේවල් කිව්වේ අන්න ඒකයි. මොකද සමහරලාට ප්‍රොඩක්ට් විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම දේශපාලනය වෙන ආගමික ප්‍රශ්න පවා සමහරක් විට ඔයගොල්ලන්ට හිතනවා ඒ පෝස්ට් දැක්කහම මේක තමයි රටේ තියෙන එහෙම නැත්නම් මේ ප්‍රශ්නය ගැන මේක තමයි මිනිස්සු දන්න ආකල්පය කියලා. නමුත් හොඳට එකක් මතක තියාගන්න සමහර විට දේශපාලනය ගැන එහෙම නැත්නම් ආගමික සංස්කෘතික මොකක් හරි නැත්නම් ඔයාගේ ගමේ තියෙන ප්‍රශ්නයක් හරි Facebook එකේ හරි මොකක් හරි ඒක යනවා නම් හොඳට මතක තියාගන්න සමහර විට ඒක කාගේ හරි ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. හරිද? සමහරට ඒක සංවිධානයක එහෙම නැත්නම් ඒ පේජ් එකක් කරන
channel එකක් කරන කෙනෙක්ගේ product එකක් වෙන්න පුළුවන්. views අනුව යම් යම් මුදලක් හම්බෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් දැකලා ඔයගොල්ලෝ සමාජය දැන් සමාජයේ තියෙන මෙන්න මේ මතේ. සමාජයේ මේ ප්‍රශ්නය ගැන දරන්නේ මේ මතේ කියලා එහෙම අහුවෙන්න එපා. රැකියාවක් කරන එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන හැමෝටම මේ වීඩියෝ එක බලන්න කියලා මම thumbnail එකේ පවා දාලා තියෙන්නේ. ඩිජිටල් මාකටිං කරන අයට මාකටර්ස්ලාට විතරක් නෙමෙයි විශේෂයෙන් මාකටිං කරන අයට විතරක්ම නෙමෙයි මේක සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොටින්ම කියනවා නම් සපත්තු මහන පුද්ගලයෙක් ඉඳන් ජනාධිපතිට වෙනකන් වුණත් මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි හැමෝම ජීවත් වෙන ඩිජිටල් ලෝකේ. සමහර වෙලාවට ඔයා කියවන නිවුස් එකක් පවා වෙන කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ සර්විස් එකක් වෙන්න පුළුවන්. ඔයා ඒ නිවුස් එක කියවලා එහෙම නැත්නම් නිවුස් එක බලලා නිකන් ඔයා අතහැරියට සමහරට ඒක කෙනෙකුට සල්ලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඒ කියවලා ඒක මේක තමයි රටේ තත්ත්වය, මේක තමයි ජන සමාජයේ තියෙන මතය කියලා ඔයා වැරදියට අවබෝධ කරගත්තොත් ඒක ලොකු හානියක්. ඔයාට සහ මේ ජන සමාජය සහ මේ ඩිජිටල් මාකටිං මේ ඩිජිටල් ලෝකේ මේ විෂයටත් ඒක ලොකු අසාධාරණයක් වෙන. ඒකින්ද තමයි මේ වගේ ඊටම සරල හැමෝටම තේරෙන විදිහට මම මේ වීඩියෝ කීපය ගෙනාවේ. එතකොට හිතන්න රටේ තියෙන කාලීන ප්‍රශ්නයක් කියලා රටේ නැත්තම් ගමේ ප්‍රශ්නයක් කියන්නේ. ගමේ කෙනෙක් ගමේ ප්‍රශ්නයක් Facebook එකේ දාලා post එකක් විදිහට. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් එකම දැන් අර මං කිව්වා වගේ එකම post එක එකම ප්‍රශ්නේ විවිධ විදිහට post කීපයක් හදලා දාන්න පුළුවන්. එතකොට දැන් ඔයා මේ post එක බලනකොට නිතර මේ post එක දකිනවා නම් ඔයා හිතන්නේ මේක තමයි මේ ප්‍රශ්නය ගැන ගමේ මිනිස්සු හිතන්නේ මේ විදිහට. මේක තමයි මේ මතේ කියලා ඔයාට එහෙම හිතෙනවනේ. එතකොට රටේ ප්‍රශ්නයක් වුණා මේ ප්‍රශ්නේ ගැන රටේ මිනිස්සු හිතන්නේ මේ විදිහට. මේක තමයි රටේ මිනිස්සුන්ගේ මතේ. මම විතරයි වෙනස් විදිහකට හිතලා තියෙන්නේ. කියලා සමහරට ඔබටත් එහෙම හිතිලා ඇති. ඒ වගේ එතකොට මේ post එක සමහරක් විට හිතන්නේ නිවුස් එකක් කියලා. මේ නිවුස් එක බලපුවම කෙනෙකුට සල්ලි වෙන්න පුළුවන්. ඒකේ අරමුණු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි මොනවා හරි දෙයක් එයාගේ අරමුණ තියෙන්නේ මොනවා හරි දෙයක් කාට හරි පෙන්නලා ඒක සල්ලි කරගන්න. සමහර විට purposely ඒ කියන්නේ අරමුණක් ඇතුවම යම්කිසි සංවිධානයක් හරි එහෙම නැත්නම් කවුරුන් හෝ පිරිසක් යම්කිසි කීර්ති නාමයක් අපකීර්තියක් ගේන්න එහෙම නැත්නම් කීර්ති නාමයක් වැඩි කරගන්න නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් ගැන මිනිස්සුගේ තියෙන මතය වෙනස් කරන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඩිජිටල් මාකටිං වල මේ පොසිටිව් නෙගටිව් ඒවල කොහොමද ඒවා පබ්ලිෂ් කරන්නේ බූස්ට් කරන්නේ කොහොමද? එතකොට ඒවල තියෙන අභියෝග මොනවද කියලා මේ වීඩියෝ සීරීස් එකේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරේ. මේක රස්සාවක් විදියට කරන කට්ටියට නෙමෙයි. මේ ඩිජිටල් මාකටිං රස්සාවක් විදියට කරන කට්ටියට නෙමෙයි. මේ ඩිජිටල් ලෝකෙින් අපිත් මෙන්න මේ වගේ දේවල් වලට භාජනය වෙන්න පුළුවන්. ඔබත් මමත් ඇතුළු හැමෝම. ඉතින් ස්කෑම්ස් එනවා. ඔයාට අර ආයතනයේ gift voucher හම්බෙනවා. ඔයාට මෙච්චර තෑගි මුදලක් හම්බෙලා තියෙනවා කියලා. ඒවත් මේ ඩිජිටල් මාකටිං වලට එන තරහ විෂයක් තමයි. ඩිජිටල් මාකටිං වල තියෙන තවත් එක ක්‍රමයක් තමයි ওই ක්‍රමයේ ස්කෑම්ස් එහෙම. ඉතින් මේවා මම ඔයාලත් එක්ක මේ අදහස් බෙදාගත්තේ මේ ගැන දැනුවත් කරන්න. මොකද ගොඩක් කට්ටිය නොදැනුවත්භාවය සහ නොසලකිලිමත්භාවය නිසා මේ වගේ ව්‍යාජ පෝස්ට් වලට රැවටෙනවා, ස්කෑම්ස් වලට අහු වෙනවා. ඒකෙන් තමන්ගේ සල්ලි නැති කරගන්නවා, තමන්ගේ පුද්ගලිකත්වය රහස්‍යභාවය නැති කරගන්නවා. ඒක හරියට වෙන දෙයක්. අද ලංකාවේ සර්ට් එකට එහෙම කාට හරි කතා කරලා බලන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් දවසකට කොච්චර පැමිණිලි එනවද කියලා. ඉතින් නොදැනුවත්භාවය නිසා අපිට දේවල් වළක්ව ගන්න පුළුවන් මේ වගේ වීඩියෝස් බලලා දැනුවත් වුණාම. නොසලකිලිමත්භාවය නම් ඒක තමන්ගේ ප්‍රශ්නයක්. ඉතින් මම ගොඩක් අද උත්සාහ කරේ මේ වීඩියෝ සීරීස් එක ගෙනල්ලා ඒ වගේ මිනිස්සු නොමග යන්න පුළුවන් දේවල් ටික පොඩ්ඩක් දැනුවත් කරන්න. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් එහෙනම් අපි ආයෙ හම්බෙමු.
එතකම් මේ වීඩියෝස් ටික බලන්න. අපැහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්න.